මේ දවස්වල මාතෘකාව තමයි ආලෝක. ආලෝක කියලා කියන්නේ පාඤ්ඤාකර ස්වාමිපාදයන් වහන්සේ ඇතුළු සංගරවනත් සමගින් සාම පාගමනට යෙදিলা කිලෝමීටර් දහස් සංඛ්‍යාතයක් ඒ ඉන්දියාවේ වගේම ඇමරිකාවේ කිලෝමීටර් 3000කටත් වඩා අධික ප්‍රමාණයක් පාගමනින් ගිය සුනකයෙක්. එයා මේ වෙනුවට ලෝකේ හැම තැනම ප්‍රසිද්ධයි. ඇත්තටම එයාට ගොඩාක් කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ලැබෙමින් පවතිනවා. ඉතින් මේක දිහා බලාගෙන සමහර අයට පොඩ්ඩක් ජෙලස් වගේ. ඉතින් මේ ආලෝක ඊට පස්සේ සංගරවන සමගින් මේ ශ්‍රී ලංකාවටත් මහා සංඝරත්නයේ වැඩම කරද්දී ආවා. ආවට පස්සේ අපේ ශ්‍රී ලංකාවේ ඇතම් ගුණමකුවන් අසත්පුරුෂයන් නොඑක ආකාරයෙන් මේ ආලෝක අල්ලගෙන නොඑක් ලිපිගොනු නොඑක් දේවල් අපහාසාත්මක දේවල් Facebook කරහා YouTube කරහා ප්‍රචාරය කරනවා. ඇමරිකාවේ දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් කිලෝමීටර මහා සංඝරත්නය සමගින් මේ සුනකයා ගමන් කරද්දී ඇමරිකාවට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම ඉන්දියාවට ප්‍රශ්නයක් වුණෙත් නැහැ. හැබැයි උනාට මේ ලංකාවට ආවට පස්සේ මොකද්ද මේ අමුතු දෙයක්? ඒක තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන මෙන්න මේ නොදියුණුවේ රහස. දියුණු වෙන්න පුළුවන් රටක් මේක. ඒ වුණාට තව කෙනෙකුගේ තිරසන් සතෙකුගේ පවා ලැබීම දිහා බලලා සතුටු වෙන්න බැරි මහා පුදුමාකාර ගුණමක පිරිසක් මේ ලංකාවේ ඉන්නවා. ඔක්කොම නෙමෙයි. ඊටාත්ම අතලොස්සක්. මේ අතලොස්ස කරන්නේ සෑම මොහොතකදීම තවත් කෙනෙකුගේ ලාභ සත්කාර දිහා බලලා ඒක දිහා බලා ඉන්න බැරුව නොඑක ආකාරයෙන් ඉරිසියාවෙන් පුපුරනවා. බලන්න බල්ලෙකුට තියෙන මේ ලාභ සත්කාර ටික දිහා බලා ඉන්න බැරි ගුණමක පිරිසක් විදිහට කටයුතු කරනකොට කොයිතරම් ලැජ්ජාවක්ද ඒක අපේ ලංකාවටත් එක්ක. ඕගොල්ලෝ දන්නවද අතීතයේ එක පසේ බුදු පියාණන් වහන්සේ නමකට මඟ පෙන්නපු සුනකේ මරණයට පත් වෙලා දෙව්ලෝකේ ඉපදිලා දිවි ලෝකේ ඒ නොඑක ආකාරයෙන් සැප සම්පත් ලැබලා ආයේ මේ දිව්‍ය පුත්‍රයා ගෝසක දිව්‍ය පුත්‍රයා විදිහට හිටපු මේ දිව්‍ය පුත්‍රයා එතනින් ආයුත වෙලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගෝසක සිටු තනතුර ලබන්නට පුණ්‍ය විපාක හේතු උපනිශ්‍රේ වුණා කියලා. ඉතින් ඒ තරම්ම මේ පිනක් මේ ආලෝක කියන සුනකයත් සිද්ධ කරගන්නවා. හැබැයි මේ ආලෝක කියන සුනක දිහා බලලා ඊර්ෂ්‍යා කරන ඇතම් මේ මිනිස්සු මනුස්ස ලෝකෙ ඉපදිලා කොයිතරම්නම් අකුසල ටිකක් කරගන්නවද අර තිලිසෙනෙ දිහා බලලා. ඒ නිසා හැම මොහොතකදීම තම තිලිසෙනෙකුගේ පවා ලැබෙන දෙයට දිහා බලලා ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. ඒ දිහා බලලා සතුටු වෙන්න ඕනේ. අපේ ලංකාවට දියුණුවක් එන්නන්නේ එතකොටයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳට බුද්ධියට අරගෙන අපේ ජීවිතේ ධර්මානුකූලවම හිතලා කටයුතු කරගන්නට ඕනේ. තිරිසනෙක් වුණත් ඒ සතාට ලැබෙන්නේ පෙර සංසාරය දීපු නිසායි. තෙරුවන් සරණයි.